මාදුගංගේ බෝටු සවාරියක් ගිහින් තිනවද? එන්න අපි ගිහින් බලමු. මේක 2025 ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා සෙනසුරාදා. මේ ගමන අපි ගියේ ගණේ මුල්ල කැබ් සර්විස් එකෙන් බස් එකක් හය කරලා. අපි ඒගොල්ලොත් එක්ක ගියේ ඒගොල්ලන්ගේ මිල ගණන් සාධාරණයි වගේම ඒගොල්ලෝ හොඳ සේවාවක් ලබා දෙන නිසා. මාදුගංග රෙස්ටෝරන්ට් එකේ මිස්ටර් ලක්මාල් ඇන්තනීට කතා කරලා තමයි මේ ට්‍රිප් එක අපි ප්ලෑන් කරේ. අපි ගිය ගමන්ම වෙල්කම් ඩ්‍රින්ක් එක බීලා බෝටු සවාරිය පටන් ගත්තා. එදා ලොකු සෙනගක් ඇවිත් හිටියා. පින්තූරු ගණ්ඩත් සුපිරිම ලොකේෂන් ටිකකුත් තියෙනවා. අපි ගිය පැකේජ් එක නිසා අපිට මාදුගංග වටේ බෝට්ටුවෙන් පැය දෙකක්ම යන්න පුළුවන් වුණා. මේක එතන තියෙන පරණම කෝවිලක්. අපිව ඒගොල්ලෝ සිනමන් අයිලන්ඩ් එකටත් එක්කන් ගියා. අපිට එතනින් සිනමන් ප්‍රොඩක්ට්ස් හදන විදිහ බලා ගන්න පුළුවන් වුණා වගේම මිලදී ගන්නත් පුළුවන් වුණා. මේක තමයි කොද්දුව රජමහා විහාරය. මේ බෝට්ටු සවාරිය නිසා අපිට ලස්සන දසුන් ගොඩක් බලා ගන්න පුළුවන් වුණා. අපිට කිඹුල් පැටියෙක් එක්ක ලස්සන පින්තූරු ගන්නත් අවස්ථාව ලැබුණා. මෙතනින් අපිට ෆිෂ් තෙරපි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ගඟ මැද තියෙන බන්ටි ජූස් බාර් එක. මෙතනින් කිරල ජූස් වගේම වෙනත් ජූස් වර්ග මිලදී ගන්න පුළුවන්. මේ බෝට්ටු සවාරියෙන් පස්සේ අපි ලන්ච් කාලා ගේම්ස් එහෙමත් සෙල්ලම් කරලා හවස තේ එකත් බීලා තමයි පිටත් වුණේ. මේක එක්ස්පීරියන්ස් කරන්න එක්කෙනෙක්ට අවම රුපියල් 2450ක් විතරයි වෙන්නේ. ඔයගොල්ලොත් මාදුගඟ වටේ මෙහෙම රවුමක් ගහලා තියෙනවද? රවුමක් ගහලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ අත්දැකීම කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ පැකේජ් එක සහ කැබ් සර්විස් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඒකත් කමෙන්ට් එකේ සඳහන් කරන්න. අපි ආයෙමත් මේ වගේ තවත් ලස්සන වීඩියෝවකින් මුණ ගැහිමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.